වෙනදා හදනවට වැඩිය පුංචි වෙනසක් කරලා හදාගත්තු රසම රස චිකන් කරි එකක්. ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා කුකින් ප්‍රියංගා YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ හැමදාම හදන චිකන් කරිය වෙනුවට වෙනස්ම විදියකට හදාගන්න පුළුවන් රසම රස චිකන් කරි එකක් හදාගන්න විදියයි. මේ චිකන් කරි එක පුදුම රසක් වගේම පුදුම සුවඳක්. සෑහෙන වෙලාවක් ගේ පුරාම මේ චිකන් එක හැදුවයින් පස්සේ සුවඳ තියෙනවා. එහෙනම් මේ රසම රස ඒ වගේම මාරම සුවඳ චිකන් කරි එක හදන විදිය බලන්න එන්නකෝ වීඩියෝ එකට. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම ඒට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒට මිරිස් කුඩු තේ හැඳි 4ක් එකතු කරගත්තා. මේ මම කුකුල් මස් කිලෝ 1.5කට වැඩි ප්‍රමාණයකට තමයි මේ දේවල් එකතු කරගන්නේ. ඊට පස්සුව 3-5 කුඩු තේ හැඳි 2ක් එකතු කරගත්තා. ඊට පස්සුව එයටම පොඩියට කපාගත් සුදු ලුණු මිටකුත් එකතු කරගත්තා. ඒ ගමන්ම රම්පේ කරපිංචත් එකතු කරගත්තා. ඒ ගමන්ම හීනියට ලියාගත් ලුණු ගෙඩියක් පමණත් එකතු කරගත්තා. ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගන්න. එතකොට මේ මස් එක ගොඩාක් රසයි. ඒ සියල්ලම එකතු කරගෙන ටික වෙලාවක් හොඳින් කලවම් කරගෙන ටෙම්පරාදු කරගන්න. ඊට පස්සුව මම ඒට උළුහල් තේ හැන්දක්, සූදුරු තේ හැන්දක්, එන්සල් කරාබුනේටි තලාගත් කුඩු තේ හැන්දක්, අබ තේ හැන්දක් ගානේ එකතු කරගත්තා. මේ දේවල් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න. මේක ටෙම්පරාදු කරනවා කියන්නේ ටික වෙලාවක් හොඳට උයා ගන්න ඕනේ. මේ තෙල් එකත් එක්ක අනිත් දේවල් සේරම මිශ්‍ර වෙන පරිදි උයා ගන්න. ටික වේලාවකට පස්සුව හොඳටම මිරිස් එකේ සැරගතිය දැනෙන විට අපි ඒට කපාගත් මස් ටික එකතු කරගමු. මේ විදියට සේරම මස් ටික එකතු කරගන්න. මස් ටික එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු එකත් එක්ක කලවම් කරගන්න ඕනේ. දවස් 4කට පස්සේ තමයි මගේ අතින් මේ ගෙදර කෑමක් හැදෙන්නේ. මම අසනීප වෙලා දවස් 4ක්ම හිටිය නිසා කිසිම දෙයක් උයන්න හම්බුනේ නැහැ. මහත්තයා තමා වැඩ ඇරිලා ඇවිල්ලා එහෙම දවල්ට එහෙම ඉව්වේ. ඉතින් කොහොමත් මාසෙකට සැරයක් මම සතියක් විතර මේ විදියට අසනීපෙන් ඉන්නවා. ඒ නිසා මම කලින්ම ඔයාලට දෙන්න අවශ්‍ය කරන වීඩියෝ ටික හදාගෙනයි තියෙන්නේ. ඒ පහසුව නිසා තමා මට ඕගලන්ට දවස ගානේ වීඩියෝ අරගෙන එන්නත් පුළුවන්. මස් එක ටිකක් කලවම් කරගෙන ඊට පස්සුව මම ඒට කහ කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සුව මස් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. මම මේ තේ හැඳි 1.5ක් වගේ තමයි එකතු කරගන්නේ. ඊට පස්සුව විනාකිරිත් එකතු කරගත්තා. ඔයාලා ඇඹුලට දාන ඕනම දෙයක් මේ වෙලාවේදී එකතු කරගන්න. ඒ ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරලා පියනෙන් වහලා මේ මස් ටික උයා ගන්න ඕනේ. මේ ටික වේලාවකට පස්සුව දැන් මගේ මස් එකට හොඳටම වතුර උණලායි තියෙන්නේ. මම වතුර පොඩ්ඩක්වත් මේ මස් එකට එකතු කරේ නැහැ. පේනව නේද වතුර උණලා තියෙන විදිහ? නැවතත් මම පියනෙන් වහලා මස් එක උයා ගන්නවා. ආයේ මම ටික වෙලාවකින් පියන ඇරලා පිටිකර පොල් කිරි මේස හැඳි 3ක් එකතු කරගත්තා. ඔයාලට මේ වෙලාවේදී උකු පොල් කිරි ටික මේ මස් එකට එකතු කරගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා මේ පිටිකල පොල් කිරි කරි එකට දාපුවම කිරි එක කැටි ඇහෙන එක. බලන්නකො මගේම කැටි ඇහුනේ නෑ. මම කරන්නේ කරි එකට පිටිකල පොල් කිරි ටික දාලා ඊට පස්සේ පියනෙන් වහලා ටික වෙලාවක් තියෙන්න අරින එක. ටික වේලාවකට පස්සේ පියන ඇරලා හොඳට කරි එක කලවම් කරගත්තාම කිරි එක කැට ගැහෙන්නේ නෑ. දැන් නම් මගේ මස් එක හොඳටම ඉදිලායි තියෙන්නේ. අවසානෙට මම ඒට කළු කුඩු මේස හැඳි 2ක් විතර එකතු කරගත්තා. මේ මස් එකට කළු කුඩු ටිකක් වැඩිපුර එකතු කරගත්තාම මස් එක ගොඩාක් රසයි. කළු කුඩු ටික එකතු කරලා කලවම් කරලා ටික වෙලාවක් ලිපේ තියෙන්න ඇරලා ලිප ඕප් කරගන්න. කළු කුඩු එකතු කරගත්තායින් පස්සේ වැඩි වෙලා මස් එක උයා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න අපේ රසම රස චිකන් කරි එක හදාගෙන ඉවරයි. මේ චිකන් කරි එක නම් පුදුම රසක් තියෙන්නේ.
බත් පාන් ඉඳිආප ඕන එකක් එක්ක මේ චිකන් කරිය කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ චිකන් එක හදලත් රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.